හලෝ කොහොමද ඔයාලට? ඔන්න මං අද ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් වැඩිපුරම රික්වෙස්ට් කරපු වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් කලින් වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් නංගිලා මල්ලා මගෙන් අහලා තිබ්බා මගේ ඩිග්‍රී එක ගැන විස්තර කියන්න කියලා. ඉතින් මට හිතුණා ඔයාලට අනිවාර්යයෙන්ම මගේ ඩිග්‍රී එක ගැන විස්තර තියෙන වීඩියෝ එකක් අරන් ආව නම් හොඳයි කියලා. මුලින්ම මම මගේ A level result එක කියලින්නම්. ගොඩක් නංගිලා මගෙන් අහලා තිබ්බා මගේ A level result එක කොහොමද? ඉස්සෙල්ලා ඩිස්කෝ එක වගේ දේවල්. මගේ A level result එක මට second shy එකේ තිබ්බේ A2යි B1යි. ඉස්සෙල්ලා ඩිස්කෝ එක 1.6978යි. ඒ වගේම island rank එක තිබ්බේ 2496. තව නගි කෙනෙක් අහලා තිබ්බා ෆිසියෝതെරපි වලටත් ක්ලිනිකල්ස් වැටෙනවද කියලා. ඔව් අපිට ක්ලිනිකල්ස් තියෙනවා. අපිට අපේ ඩිග්‍රී එකේ මොඩියුල් වයිස් තමයි ලෙක්චර්ස් යන්නේ. ඒ මොඩියුල් ඉවරුණාට පස්සේ අපිට ක්ලිනිකල්ස් වැටෙනවා. ඉතින් මගෙන් ගොඩක්ම දෙනෙක් අහලා තිබ්බේ ෆිසියෝതെරපි කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට මුලින්ම ෆිසියෝതെරපි කියන්නේ මොකක්ද කියලා කියලින්නම්. ෆිසියෝതെරපි දැනට ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි ගත්තට පස්සේ කොළඹ යුනිවර්සිටි එකේ ඒ වගේම පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙනවා. ඊට අමතරව KDU යුනිවර්සිටි එකේ තියෙනවා. ඉතින් මේ යුනිවර්සිටි වලින් ඔයාලට මේ ෆිසියෝതെරපි ඩිග්‍රී එක හදාරන්න පුළුවන්. ෆිසියෝതെරපි ගත්තට පස්සේ ලංකාවේ අරුණම ඕස්ට්‍රේලියාව, UK, ඇමරිකාව වගේ ගොඩක් දියුණු රටවල ගොඩක් ෆේමස් දෙයක්. කොළඹ යුනිවර්සිටි එකේ අපේ ෆිසියෝതെරපි ඩිග්‍රී එක අවුරුදු 4ක කාල සීමාවක තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අපි අපේ මේ ඩිග්‍රී එක අවසානයේ අපිට BSc Hons in Physiotherapy ඒ කියන්නේ ෆිසියෝതെරපි ගෞරව උපාධියක් තමයි හම්බෙන්නේ. හරි ෆිසියෝതെරපි වලදී මූලිකවම වෙන්නේ ඔයා හිතන්න කෙනෙක්ට ඉන්ජරි එකක් වුණා කියලා. එහෙම නැත්නම් අසනීපයක් හරි වෙන ආබාධිත තත්ත්වයක් හරි තියනවා කියලා. එතනින් පස්සේ එයාගේ වේදනාව සමනය කරලා එයාගේ ඇඟේ චලනයන් වැඩි දියුණු කරලා එයාගේ quality of life එක වැඩි කරන්න ට්‍රීට්මන්ට්ස් කරන එක තමයි ෆිසියෝതെරපි වලදී මූලිකවම වෙන්නේ. මේ ෆිසියෝതെරපි වල ලොකු පරාසයක තියෙන ආබාධිත සහ රෝගී තත්ත්වවලට ගොඩක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ෆිසියෝതെරපි ගැන කියනකොටම ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි ගවර්න්මන්ට් සෙක්ටර් එක ඇරුණම ප්‍රයිවට් සෙක්ටර් එකේ ෆිසියෝതെරපි වලට ජොබ් ඔපචුනිටිස් තියනවාද කියන එක. ඇත්තටම ඔයාලට ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තම ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට. එක්සාම්පල් එකක් විදියට මම කියන්නම්. ඔයාලට පුළුවන් ස්පෝර්ට්ස් ක්ලබ් වලට ජොයින් වෙන්න. ඔයාලා ගොඩක් දැකලා ඇති ඔයාලා ටීවී බලනකොට ක්‍රිකට් මැච් බලනකොට ක්‍රිකටර් කෙනෙක්ට ඉන්ජරි එකක් වුණාට පස්සේ එයාලට ට්‍රීට්මන්ට් කරන්න ෆිසියෝതെරපිස්ට්ලා එතෙන්ට එනවා. අන්න ඒ වගේ ඔයාලට පුළුවන් ස්පෝර්ට්ස් ක්ලබ් වලට ජොයින් වෙලා ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට වැඩ කරන්න. ඒ වගේම ඔයාලා දැකලා ඇති ප්‍රයිවට් හොස්පිටල් වල ප්‍රයිවට් චැනල් සෙන්ටර්ස් වල ඩොක්ටර්ස්ලට අමතරව ෆිසියෝതെරපිස්ට් කෙනෙක් වැඩ කරනවා. එහෙම ප්‍රයිවට් හොස්පිටල් වලට ජොයින් වෙන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේම ප්‍රයිවට් ක්ලිනික්ස් පටන්ගෙන ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට වැඩ කරගෙන යන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදියට හෝම් විසිට් කරන්න. ඔයාලා බලනවා ඇති හෝම් විසිට් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට පුළුවන් එක එක අනතුරු වලට ලක් වෙලා නිවසටම වෙලා ඉන්න රෝගීන්ට ඒ වගේම වයස්ගත වෙලා එක එක ආබාධ වලට ලක් වෙලා එක එක රෝගාබාධ වලට ලක් වෙලා නිවසටම වෙලා ඉන්න ඒ වගේ පුද්ගලයන්ට ඔයාලා නිවසටම ගිහිල්ලා ෆිසියෝതെරපි ප්‍රතිකාර ක්‍රම කරන්න. මේ හරහා එයාලගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සහ එයාලව රිහැබිලිටේට් කිරීමක් තමයි ෆිසියෝതെරපි මගින් සිදු කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා හොයපු ප්‍රශ්න වලට උත්තර අද මගේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා. ඔයාලට තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම්, තව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.